ගයිස් මං අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ බ්ලැක් කොරල්. නැත්නම් මේ ඔයාලා ගොඩක් වෙලාවට දැකලා ඇති පෙන්ඩන්ට් විදිහට යූස් කරන මේ බ්ලැක් කොරල් නැත්නම් මුදු විදිහට පාවිච්චි කරන බ්ලැක් කොරල් සාමාන්‍යයෙන් අපිට හම්බෙන විදිහ නැත්නම් ඔයාලා පෙන්ඩන්ට් එකක් විදිහට යූස් කරන්න කලින් ඔයාලට දැක ගන්න පුළුවන් වෙන මේ බ්ලැක් කොරල් මේ පාෂාණය. ගොඩක් වෙලාවට මුහුදු ආශ්‍රිතව තමයි මේ බ්ලැක් කොරල්. ඉතින් සාමාන්‍ය මාකට් එකේ මේ බ්ලැක් කොරල් කියන දේවල් අපිට මිලදී ගන්න ගොඩක් වෙලාවට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ මුහුදු යන නැත්නම් ලොකු බෝට්ටු වල මාදැල් වගේ නැත්නම් මේ දැල් වලට බැඳිලා තමයි මේ පාෂාණය අපිට ගොඩට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මේ පෙන්වන්නේ මම බ්ලැක් කොරල් සාමාන්‍යයෙන් ඔයාලට බලා ගන්න පුළුවන් පෙන්ඩන්ට් එකක් හදන්න කලින් සාමාන්‍යයෙන් තියෙන බ්ලැක් කොරල් විදිහ. ඉතින් ඒ වගේම මේ රෙඩ් කොරල් කියලා විශේෂකුත් සාමාන්‍යයෙන් අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මාකට් එකේ රෙඩ් කොරල් කියන දේවල් ගොඩක්ම මිලන අධික වෙනවා. ඉතින් මේ ඔයාලා දකින්නේ රෙඩ් කොරල්. ඉතින් අපිත් එක්ක එකතු වුණාට බොහොමත්ම ස්තුතියි. අපි GR ටෙක්නික් මේ වගේ වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරන්න.